මගේ නම චින්තක. මම තමා ජාල විමන් ව්‍යාපෘතියේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් විදියට වැඩ කටයුතු කරන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ප්‍රදේශයේ අපේ ප්ලාන්ට් නර්සරි එකට. මූලික වශයෙන් අද අපි මෙතන නර්සරි එකට ඇවිල්ලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන ගස් ටික අපි කලින්ම තෝරලා තියාගන්න එක. ඒකට හේතුව සාමාන්‍යයෙන් අපි රූට් බෝල් කරලා තමයි මේ ගස් අපි අපේ ව්‍යාපෘති තියෙන සයිට් එකට ගෙනියන්නේ. එතකොට සාමාන්‍ය වගේ දෙයකට මාස දෙකක වගේ කාලයක් ගත වෙනවා. විමන් ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණය තමයි කර 6ක ඉඩ ප්‍රමාණය 60ක වගේ ප්‍රමාණයක් තියෙන්නේ ඕපන් ස්පේසස්. ඒකෙනුත් බහුතරයක් මේ හරිත වර්ණ ශාක වලින් ආවරණය වෙනවා. අපි දැන් මේ මක් කරන්න යන්නේ ඇහැල ගහක්. මේවා ගොඩක් වෙලාවට අපි අපේ ව්‍යාපෘතිය පාවිච්චි කරන්නේ කාර් පාකින් ස්ලොට්ස් වලට ෂේඩ් එකක් දෙන්න. මේ තියෙන කහමාර ගහක් කාර් පාකින් වල තියෙන ග්‍රීන් කවරේජ් එක වැඩි කරගන්න අපි කහමාර රතුමාර වගේ ගස් පාවිච්චි කරන අපේ ව්‍යාපෘතිය තුල. ජීවත් වෙන නිවස දෙන එකට අමතරව වඩා වැදගත් නිවසාවට පරිසරය කොහොමද අපි අර්ථවත් විදිහට සකස් කරගන්නේ කියන එක තමයි අපි ගොඩක්ම මේ ව්‍යාපෘතිය ඇතුලේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද වැඩසටහන අවසන් කරන මේ වෙලාවේ අපි මේ වෙනකොට ගස් 150කට අධික ප්‍රමාණයක් අපි මාක් කරගෙන තියෙනවා. මින් පස්සේ ඊළඟට තියෙන කාර්යය තමයි අපි මේ ගස් රූට් බෝල් කරන්න ඕනේ. ඒක වෙනම ක්‍රියාවලියක්. ඊට පස්සේ අපි සති 4ත් 8ත් අතර කාලෙකින් පස්සේ මේ ගස් එක අපි ආපහු අපේ ව්‍යාපෘතිය කරන සයිට් එකට අපි ගෙනියනවා.